මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 4ක ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට සහ අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීම 2011 වසරේදී කියාන් ලංකා පුද්ගලික සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ සහ කැණීම් වලට අනුව මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බිම් කොටසය ස්වභාවික වායු නිධි දෙකක් සොයාගෙන තිබුණා. එමගින් මන්නාරම් ද්‍රෝණිය තුළ ශක්්‍ය හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බවට සනාථ කරලා තිබුණා. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මගින් නියම කර ඇති කාර්යපටිපාටියට අනුකූලව අක්වෙරළ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරලා තියෙනවා. ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 4හි ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත් එම කාර්ය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවිකරණ උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නා. Daily Reports TV